ඔස්ට්‍රේලියාව කියන්නේ ගොඩක් අයගේ ඩ්‍රීම් කන්ට්‍රි එකක්. ඒ ඩ්‍රීම් කන්ට්‍රියට යන්න ඕන හරිම මාර්ගය සහ ඒ අවශ්‍ය කරුණු මොනවද කියලා ඒ අයට අවබෝධයක් නැහැ. ඉතින් මේ අවශ්‍ය කරුණු මොනවද කියලා මේ බලන් ඉන්න අයලට කියන්න අද අපිත් එක්ක ඉන්නවා ඩිස්නි এডুকেෂන් ආයතනයේ ස්ටුඩන්ට් රික්‍රූට්මන්ට් මැනේජර් දුල්මිනි. හයි දුල්මිනි. හයි නවත්‍ය. ඩෙස්ටිනි එකට ස්ටුඩන්ට් කෙනෙක් ආවම එයාලට ප්‍රොෆයිල් එක චෙක් කරන්නේ කොහොමද? ස්ටුඩන්ට් කෙනෙක් ආවම බේසික් රික්වයර්මන්ට් ඒ කියන්නේ ඒජ්, එම්ප්ලොයිමන්ට්, එඩියුකේෂන් ඒ වගේම එයාගේ ප්‍රීවියස් වීසා රිෆියුසල්ස් එතකොට එයාගේ මොන හරි තියෙනවා නම් ස්ටඩි ගැප් ඒව තමයි මුලින්ම චෙක් කරන්නේ. එතකොට මේ ප්‍රොෆයිල් එකට අදාළව කෝස් ඔප්ෂන් සජෙස්ට් කරන්නේ කොහොමද? අපි මුලින්ම ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක බලනවා. ඒ වගේම එයාගේ එඩියුකේෂන්, එම්ප්ලොයිමන්ට් වලට ගැලපෙන කෝස් ඔප්ෂන් අපි සජෙස්ට් කරනවා. එතකොට ඒ ස්ටුඩන්ට් අරගෙන ඔප්ෂන් එකට කැමති වුනේ නැත්නම් ඒ කියන්නේ ස්ටුඩන්ට් වෙනම ඔප්ෂන් එකක් තියෙනවා නම් එහෙනම් ඉල්ලුවොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඒ වගේ කෝස් ඔප්ෂන් ඉල්ලගෙන එනවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ එම්ප්ලොයිමන්ට් වලට එඩියුකේෂන් එකට ඒක ටැලි වෙන්නේ නැත්නම් අපි එඩියුකේෂන් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට අපි ඒගොල්ලන්ට කියලා දෙනවා කොහොමද කෝස් ඔප්ෂන් එක තෝරගන්න ඕනේ මේ වෙලාවේ කොහොමද ඔස්ට්‍රේලියාවේ GS රික්වයර්මන්ට් එකේදී ඔයාට හරියට ඒ රික්වයර්මන්ට් එක මෙක් කරගෙන කොහොමද ෆීස් එකක් ගන්න හරියම කෝස් ඔප්ෂන් එක මොකක්ද කියලා. මම හිතන්නේ ගොඩක් අය කතා කරලා තමයි ෂෝමන් එක ගැන. මතන එහෙම නේද? ඔව්. අපි බලන්න ඒ ගැන විස්තර කියමුද? මේ දවස්වල ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට තියෙන චැලෙන්ජ් එක තමයි ෂෝමනී එක. ඒතර ෂෝමනී එක ඇතුලේ 1 year tuition fee එක, 1 year living cost එක, එතකොට total duration එකටම OSSC එක, ඒ වගේම ස්ටුඩන්ට් ගේ travelling සේරම include වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියාවට යනවා නම් ඒ requirement එක මෙක් කරන්න ඕනේ. ෆන්ඩ්ස් කොච්චර පරණ වෙන්න ඕනේද? එහෙමයි නවත්‍ය. ෆන්ඩ්ස් මාස 6කට වැඩි නම් ඒතර ගොඩක් අය කියනවා එවිඩන්ස් පෙන්වන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට ෆන්ඩ්ස් මාස 6ක් නෙමෙයි අවුරුද්දක් පරණ වුණත් ඒගොල්ලන්ට එවිඩන්ස් පෙන්වන්න පුළුවන් නම් අපි කියනවා අනිවාර්යයෙන්ම එවිඩන්ස් පෙන්වන්න කියලා. ඒක මොකද ඒක වීසකට හොඳයි. ඒ වගේම රීසන්ට් ෆන්ඩ්ස් පෙන්වන්නත් පුළුවන්. හැබැයි ඒ එවිඩන්ස් එක ක්ලියර් වෙන්න ඕනේ. ස්ටුඩන්ට් කෙනෙක්ට ස්පොන්සර් කරන්න පුළුවන් කාටද? ස්පොන්සර් කරන්න පුළුවන් හොඳම කට්ටිය තමයි පේරන්ට්ස්ලා. ඊට පස්සේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා, ඕන් සිබ්ලින්ග්ස්ලා. ඊට අමතරව ඒ කට්ටියගෙන් ෆන්ඩ්ස් පෙන්වන්න බැරි නම් ඇඩිෂනල් අපි පේරන්ට්ස්ලාගේ සිබ්ලින්ග්ස්ලට පෙන්වන්න පුළුවන් කියලා කියනවා. එතකොට යාළුවන්ට එහෙම පෙන්වන්න පුළුවන්ද? යාළුවන්ට පෙන්වන්න බෑ. මම හිතන්නේ ඔස්ට්‍රේලියාවට ඇප්ලයි කරන්න ඉංග්‍රීසි අනිවාර්යයි. ඒ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරගන්න ඕනේ කොහොමද? ඔව් නෝන්ජා. අපි අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක්ට මේ වෙලාවේ IELTS හරි PT හරි කරන්න කියලා කියනවා. යුනිවර්සිටි එකේ ඔෆර් ලෙටර් ස්ටේජ් එකේදී ඉංග්‍රීසි වේව් ඔෆ් උනත් අපි වීසා ස්ටේජ් එකට යද්දී අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක කරන්න කියලා කියනවා. ඒක හරි වීසාකට ගොඩක් බලපානවා. මේ ඔක්කොමත් හරි. හැබැයි ගොඩක් අය අහන්නේ පෝස්ට් වලින් වර්ක් වීසා ගැන නේද? ඔව්. ගොඩක් ස්ටුඩන්ට්ස් අහන්නේ පෝස්ට් වලින් වර්ක් වීසා එක ගැන. එතකොට එයාලගේ GS රික්වයර්මන්ට් එක පික් කරලා ඒගොල්ලන්ට ස්ටුඩන්ට් වීසා එකක් හම්බ වෙනවා නම් එතනින් පස්සේ ඒගොල්ලෝ එන්ටයිටල් වෙනවා කොහොමද ඔටෝමැටිකලි පෝස්ට් වලින් වර්ක් වීසා එකට. එතකොට එයාලා තෝරගන්න ප්‍රෝග්‍රෑම් එක ස්ටේට් එක අනුව අවුරුදු 2ක් 3ක් අතර එයාට පෝස්ට් වලින් වර්ක් වීසා එක හම්බ වෙනවා. thank you දුල්මිනි ඔස්ට්‍රේලියාව ගැන මේ බලන්න ස්ටුඩන්ට්ස්ලාට ඒ අවශ්‍ය කරුණු ඒ හරි මාර්ගය පෙන්වලා දුන්නාට thank you නවත්‍ය. ඔස්ට්‍රේලියාව ගැන තව විස්තර දැනගන්න ඕන නම් අපි මේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.